අයිබෝවන් කොහොමද ඉතින් ඔයාලට අද මගේ පළවෙනි බ්ලොග් එක මේ අපේ වත්තේ පිපුණු අලුත්ම රෝස පැලයක මල් ඉතින් ඒක හරිම ලස්සනයි නේද උදේ පාන්දර වැටිච්ච පිනිබින්දු වලින් ඒ මල තවත් ලස්සන වෙලා ගොඩ දවසකට පස්සේ තමයි අද අපේ පැත්තේ පැහැදිලි අහසක් දකින්න පුළුවන් වුණේ මොකද මේ දවස් ටිකේම අපට හොඳටම වහිනවා ඉතින් අද අපට නිවාඩු දවසක්. ඒ නිසා අපි පොඩි වැඩ ටිකක් කරගන්න ටවුමට යන ගමන් තමයි මේ ඉන්නේ. මේ තමයි ගල්ඔය ගඟ. මේ පළාතටම කුඹුරු වැඩ කරන්න වතුර ලබා දෙන්නේ මෙන්න මෙයා තමයි. මේ දවස්වල වතුර හොඳටම බොර පාටයි. මොකද හොඳටම වැස්සනේ. අම්පාර ටවුමටත් ආවා. අපේ ගෙදර බුදු පහන තියෙන තැන ටිකක් පරණයි. ඉතින් මට ඕනේ වුණා බුදු පහන තියෙන තැන අලුතින් හදාගන්න. ඉතින් ඒකට තමයි අපි මේ පූජා භාණ්ඩ තියෙන කඩේට ආවේ. බලමුකෝ මං හිතනවා වගේම එකක් මට ගන්න ලැබෙයිද කියලා. බලන්නකෝ මෙතන තියෙන බුදු පිළිම වහන්සේලා දැක්කහමත් හිතට පුදුම සැනසීමක් ලැබෙනවා නේද? මේ පිළිම දැක්කම නම් මට හිතා ගන්න බෑ මොකක්ද මම ගන්න ඕනේ කියලා. ඒත් මම බැලුවේ සුදු පාටට හුරු පිළිම වහන්සේ නම. ඉතින් අපිට කඩ කීපයකටම යන්න සිද්ධ වුණා. ඔය අතරේ මෙන්න මේ ලස්සන පින්තූර ටිකත් මම වීඩියෝ කරගත්තා. ඒවා හරිම ලස්සනයි නේද? මේ කඩේ නම් ගෙදරකට ඕන කරන හැම බඩුවක්ම එකම තැනින් ගන්න තියෙනවා. ඇත්තට මේවට මිලත් හරිම අඩුයි. හරිම ලස්සනයි. අපි අපිට ඕන කරන බඩු ටිකත් අරගෙන ගෙදර ආවා. මේ තියෙන්නේ මම ඔයාලට කලින් කිව්ව මම බුදුන් වැඳ තැන. මෙතන අලුත් විදිහට හදාගන්න තමයි මට ඕනේ උනේ. ඉතින් තෝරලා මගේ හිතට දැනුණු බුදු පිළිම වහන්සේ නම මට හොයාගන්න පුළුවන් වුණා. මෙන්න මේ විදියට තමයි මගේ අලුත්ම මල් පූජා කරන තැන මම හදාගත්තේ. බලන්නකෝ හොඳයිද කියලා. ඉතින් හවස් වරුවේ බුදුහාමුදුරන්ට මල් පහන් පූජා කරලා මම බුදුන් වැන්දා. හිතට පුදුම සැනසීමක් තමයි ලැබුණේ. මං හිතපු විදිහටම මට මගේ බුදු මැදුර හදාගන්න පුළුවන් වුණා.
ඒ වගේම මෙන්න මේ මල් පෝච්චියත් මම එතනින් තියාගත්තා. මට හිතුණා ඒක එතනට ගැලපෙනවා කියලා. ඉතින් හිත නිවන මගේ බුදු මැදුර හදලා ඉවරුණාට පස්සේ මෙන්න මේ විදියට තමයි පෙනුනේ. ඔයාලත් බලලා කියන්නකෝ තව වෙනස් කරන්න තැන් තියෙනවද කියලා. ආයෙත් අලුත් බ්ලොග් එකක් අරගෙන එනකම් අදට මම ඔයාලගෙන් සමුගන්නයි යන්නේ. ආදරණීය මගේ යාළුවෝ හැමෝගෙම මම ආදරයෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරන්න. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.